මාලනියගේ අවසන් දින කිහිපය පිළිබඳව මුල්වරට සමනලි ෆොන්සේකාගෙන් සංවේදී හෙළිදරව්වක්. මම නැන්ද වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම කළා. තව පුළුවන් වුණා නම් හොඳයි. මට ලැබුණු හැම අවස්ථාවකදීම මම නැන්දව ආදරෙන් බලාගත්තා. නවලෝක රෝහලේ නේවාසිකෝ ඉද්දි නැන්දා ළඟ නතර වෙලා එයාට සත්කාර කළා. නිින්ද යන්නේ නැහැ එයාට. එකම විදියට ඉද්දි. ඉතින් රැට ලස්සන මියුසික් සින්දු දානවා මම. උදෙන්ම මූණ හොදලා කොණ්ඩේ පීරලා හැබැම චුට්ටක් හදලා පවුඩර් දාන්න ඕනේ එයාට. පර්ෆියුම් දානවට හරි මාසයි එයා. එකම විදියට ඉද්දි ඇඟ රිදෙන නිසා නිතරම ක්‍රීම් ගාලා කකුල්ලත් මසාජ් කරනවා මම. අනේ ෂා නිදා ගන්න බබා කියලා කියනවා එයා මට. ලේ ගන්න කටු ගහනවට තමයි එයා බයම. ඒත් හැමදේම ඉවසීමෙන් දරාගෙන හිටියා. වේදනාව මැද්දෙනුත් එයා hina වෙලා හිටියා. දවසක් දෙකක් එන්න බැරි වුණොත් කොහෙද බොල ගිහින් හිටියේ කියලා නැන්ද අහන විදිය මට දැනුත් මැවිලා පේනවා. ඉතින් මගේ නැන්ද ගැන මගේ හිතේ තියෙන ආදරේ බැඳීම මතක සුවිශාලයි. නැන්ද නැති වුණු වෙලාවේ ආව මුලින් දැක්කේ මම. ජයරත්නකේදී නැන්දව මුලින් පෙන්වුවේ මට. ඒක නිසා මගේ කඳුළු වල බරමන ඉන්න කිසිම කෙනෙක්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපි ගොඩක් දේවල් බෙදාගෙන තියෙනවා. ඩයලිසිස් කරන්න එක්කන් ගිය අන්තිම දවසේ ආකාශ කුසුම් ආයිත් බලන්න ආසයි කිව්වා. ප්‍රසන්න මාමා එක්ක කතා කරලා ෆිල්ම් එක බලන්න ෆිල්ම් හෝල් එකට එක්කන් යන්න මම නැන්දට පොරොන්දු වුණා. ඒකේ රංගපාම් ගැන එදා අපි හොස්පිටල් එකට යනකම් කතා කළා. නැන්ද ගැන ඩොකියුමන්ටරි එකක් කරන්න දිලීප අබේසකර ඇහුවා කිව්වම දිලීප කරනවා නම් කරමු කිව්වා. මේ සියල්ල බොහෝ බරයි. මතක විතරයි දැන්. ඉතින් ඉදිරියටත් ඇය හා ගත කරපු මොහොතවල වලදී ආදරය ගැන රඟපෑම් ගැන සම්බන්ධතා ගැන ජීවිතය ගැන ඇය සමග කතා කළ බොහෝ දේවල් මගේ ජීවිතය පුරා සුරක්ෂිතව තියේවි. යනුවෙන් ඇය පවසා තිබුණා.